Hiru FM Morning Show. විභාගය පෙල් වූ අහිංසක මොන්ටිසූරි දරුවෙකුගේ පේපර් එක කුණු කූඩයක තිබී හමු විය. ඒ දරුවාගේ සෝකල්ලාපය අද Who Speaking තුලින් අයියා මේ වගේ දෙයක් කාටවත් නොවේවා. Who Speaking? Hello. Hello Bobby. කවුද කතා කරන්නේ? මම විභාගේ පෙල් වෙලා. Hello. කවුදනේ ඔයා? වට්ටුටි දූ. ඔයා කවුද චුටුදු? චූටි දූ බා. ඔයා රෝල් නම්බර් එක තරම් තියෙන්නේ. විභාගේ පෙල් වෙලා බාබේ. ඉතින් ඔයා කොහොමද මේ නම්බර් එකට ගත්තේ රෝල් නම්බර්ද? දැන් ෆෝන් එකේ නම්බර තියෙනවනේ මාමේ. ඒව ඔබලා. කම බල බැලුවද? ඔබලා ගත්තා. පිලා බබා තාත්තා අම්මට ගානවා එක එකාට කෝල් සරන් කියලා. ඒ පාපේටියෝ නරකයට කරන්නේ එහෙම දැන් මට අපින්න හොඳයි වෙන කාට හරි ගියා මාමි කෙනෙකුට ගියා නම් ඒ මාමි ඔයාට මේ බනි දැන්නත් නම්බරේ මතක තියාගෙන දිගටම කෝල් කරනවා. ඔයා හරි ස්වීට් ඇටි ඔයාගේ වයස කීයද? 5:23. වයස 5 විතරයිද? ඒකද ඔයාලා මොන්ටිසෝරි යන්නේ නැද්ද? මොන්ටිසෝරි යනවා. දැන් අය ගියේ නැත්නම් නරක ළමයා. මොන්ටිසෝරිය වාලා. අද වහනද? මොන්ටිසෝරිය ළමයි උද්ඝෝෂණයක්. ඒකද ඔයාගේ තාත්ති දැන් ඇවිල්ලා බණී හොගාලා මේ වැරදි නම්බර් එකට අරන් කියලා. ඒක නෙමෙයි මාමේ. මම විභාගේ ෆේල් වෙලා. ඉතින් ඔයා මොන්ටිසෝරි යන්න බැටියෝ. ඒකේ මොන්ටිසෝරි සෙට් කෝර් එක වරද්දලා. Oh I see. තාත්තට ගියේ නැන්ද? ආන්නකෝ මල් ලෑවනක පොදක් කළලා කොපි කළලා අමාලුවෙන් විභාගෙ ලීලා පේපර් එක තීතල්ත දීලා ප්‍රතිඵල එලකම් බලාගෙන හිටියා. ඊට පස්සේ ප්‍රතිඵල එලකොට මගේ පේපර් එක කුඩු කූදෙලු. අයියෝ සල්ලි. ඔයා ඉතින් කැම්පස් නෙමෙයි බබි. පාවි අපි වගේ අතරට මොන්ටිසෝරි දරුවන්ගේ පේපර් එක මේව කුඩු කූදෙට දාරේ කතා දාරයි තේද පාවි. කතා කරන්නේ. ඔයා හරි ස්වීට් අනේ. මං කොපි කළා සෑයෙන් අමාරුවෙන් පේපර් එක ලිව්වේ මාවි. අයියා සල්ලි. ඇයි මාවේ අපි කළුද මාවේ? අනේ නෑ බෙඩියෝ. අයියෝ පව්. අපවත් වෙදක් දැන් ඉතලා. බබා ඉන්නේ ඉතින් තව එකක් කරන්න. එතකොට ආයි කුඩු කූදට දායි. නෑ ආයි දාන්නේ නෑ. අලේ මාවේ. බබාගේ දුක තුනී කරගන්න සිද්දුවක් ගින්නකෝ. ඔයා එකක් කියන මට ළමාත් ඉන්න කියලා නෑ බෙඩියෝ. මමත් ළමයිව දන්නේ නෑ මාමි. මම දන්නේ මා මිනිස්සු කීනේවා. සෙන්සේට දුකින් මම කියන්නේ ආදර සින්දුනේ වාට ඒ වාර අප්සෙට්. මම තාසේ ආදර සින්දු. මට බෝයි බෙන් කෙනෙකුත් ඉන්නවා. එහෙමද? එකක් කියන මාමේ ප්ලීස් බබාට. හරි චුට්ටුට මතක් වුණ එකක් කියන හැබැයි වැඩිට හිතට ගන්න එපා චුට්ටුට ෆෝන් එක හා මම වැඩි මම වැඩි මට මුණ ගැසුනි ඔබ පසුවී පෙර හමු වී නම් ඇය නොපතාම ඔබටම සිත පුදමි ඔබටම සිත පුදමි හෙල ලස්සනයි වෙන්නේ නැත්තම් ඔව් ඒක අංකල් කාටද කිව්වේ? ඒක මං කිව්වේ හොලඟට. හොලඟට නෙමෙයි මාමේ. ඒකේ කියන්නේ එක කෙල්ලෙක් එක්ක ආවලා ඉඳලා ඊට පස්සේ තව කෙල්ලෙක්ව හම්බ වෙලා එයා හොඳයි කියලා කියනවා නේට වඩා. අයියෝ පැහිචාචි. චූඩු තියන්න සම්මිල આવත් බනියාට. මාමිට මම මදින්නම් ඉන්නා. ෆෝන් එක තියන්න කලින් මදින්න පොඩ්ඩක් ඉන්නා. පැටිය බුස්සරනායේ. සාම වැන්දේ නැහැ. අනේ චූඩු එපා. හිතපම් මාමේ. හෙලෝ. හෙලෝ වැන්දා. චූඩු බුස්සරනායේ. හරි මාමි. බයි. පැටිය බයි. Who Speaking? Hiru Who Speaking අංශයේ ඉදිරිපත් කිරීමක්. Hiru FM Morning Show.